ඉතින් good morning guys ඔන්න අද සඳුදා දවස. ඉතින් මේ මම ට්‍රින්කෝ වල ඉඳන් ඔන්න වැඩ පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට පේන ඇති Uber app එක ඔන්න එකේ තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම් මගේ wallet එක ඔන්න 0. මොකද මම ඊයේ cash out එක ගත්ත සම්පූර්ණම මේ ඔන්න ඔයාලට පේන ඇති මේ මගේ balance එක දැන් මේ වෙනකොට Uber එකේ 0 තියෙනවා. එතකොට ඔන්න එතන හරි. ඊට පස්සේ pick me app එකක් තියෙනවා. ඉතින් pick me එකේ අර පේන ඇති රුපියල් 32යි තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අද දවසේ ඉතින් ඔයාලට වීඩියෝ සීරීස් එක ගෙන්න තමයි මේ හදන්නේ. ඉතින් මම හිතනවා හැමෝම ඉතින් වීඩියෝ එක subscribe කරලා share පාරක් දාලා මේ සතියේ මේ වීඩියෝස් ගාන සතියට පොඩි ෂොප් එකක් දෙයි කියලා. ඉතින් සමහර විට ඔයාලට නෙවෙයි ඔයාලගේ යාළුවෙකුට හරි වැදගත් වෙන්න පුළුවන් මේ මම කරන වීඩියෝ සීරීස් එක. ඒ නිසා මේ මම කියනවා හැමෝටම පුළුවන් තරම් ෂෙයා කරලා ඒගොල්ලන්ටත් උදව්වක් කරන්න කියලා. එහෙනම් වාහනේත් සුද්ධ කරගත්තා. සියලුම දේවල් ඔයාලට පේන ඇති ඊයේ මේ ඩස්ට් එක එහෙම තිබ්බා. ඉතින් උදේම අනිවාර්යෙන් හැමදාම උදේම වැඩ පටන් ගන්න කලින් අනිවාර්යෙන් වාහනයක් එහෙම ක්ලීන් කරලා පටන් ගන්න. ඒක ඔයාලට හොඳයි. ඒක නිසා මේ හොඳයි කියන්නේ දැන් මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි එන්ජින් එකක් දිහා බලපුවම වාහනයක මේ අපිට තේරෙනවා මොන හරි වෙනස්කමක් තියෙනවනම් ඒ කියන්නේ පිටින් මොන හරි සමහර වෙලාවල් වලට අපි දුර ගමන් යන්නේ එන බුරුල් වෙලා තියෙන්න පුළුවන්, වයර් ගැලවිලා නම්මනම් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා අපි අර හැමදාම දකින ඉමේජ් එක හැමදාම මේ විදිහටම දකිනවා නම් එන්ජින් එකක වාහනේ ඒක තමයි වටින්නේ. ඉතින් මේක මටත් කියලා දුන්නේ මගේ යාළුවෙක්. ඉතින් ඒ අයියා කෙනෙක්. ඉතින් ඒ අයියා මගෙත් එක්ක හරි හිතවත් හොඳට. ඉතින් ඒ අයියා කියලා දුන්න දේවල් මම අදටත් කරගෙන යනවා. ඉතින් ওই විදිහට තමයි වෙන්නේ. ඉතින් බුදු පිළිමේ තියෙනවා ගොඩක් කට්ටිය බුදු පිළිමේ ලස්සනයි කියලා කමෙන්ට් කරලා තිබුණා. ඉතින් මේක මට ටැග් එකකට හම්බෙච්ච එකක් ඔයාලට පේන ඇති. ඉතින් මේක තියෙනවා මල් ටිකක් තියෙනවා. කඩන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් ගමනක් යනකොට මල් කඩන අර එක කොල්ලෙක් මල් කඩ හිටියා. මේ මං හිතන්නේ ගහට මල් ටිකක් ඉතුරු කරලා තමයි කැඩුවේ. ඉතින් ඒ ටික මං කඩා ගන්න එක හරි නෑ කියලා මට හිතෙනවා. ඉතින් ඒක නිසා හරි අපි බලමු. එහෙනම් මේ අදට එහෙනම් මල් නොතියා බුදු පිළිමයට වැඳලා අපි වැඩ ටික පටන් ගමු. ඉතින් ඔන්න මේ මම පොඩ්ඩක් හිටපු තැනින් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා නිලාවේලි බීච් වලටත් ලං වෙන්න වගේ සාමාන්‍යයෙන් නිලාවේලි වලට කිලෝමීටර් 4-5ක් තියලා වගේ සහ ට්‍රින්කෝ වලට කිලෝමීටර් 3ක් තියලා වගේ මම නතර කරගත්තා. ඉතින් එතකොට මට ට්‍රින්කෝ සයිඩ් එකේ තියෙන ටිකයි නිලාවේලි සයිඩ් එකේ තියෙන ටිකයි දෙකම වදිනවා හයස් කියලා හිතනවා. මොකද මේ පැත්තට ආවේ මම ඉස්සරෝම මේ ට්‍රින්කෝ පැත්තට ආවේ ඉස්සරෝම. ඉතින් හයස් දුවන්න කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති ඊයේ ආපු ට්‍රිප් එක. ඉතින් ඊයේ දවසට ට්‍රිප් එක කියන්නේ ඊයේ දවසට ලීටරයට කිලෝමීටර් 20ක් විතර කරලා තියෙනවා Honda Fit shuttle එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ටෝටල් මේ දුවලා තියෙන ගාන මම ගත්ත 1.42කින්. ඉතින් දැන් 1.51ක් වෙනකන් දුවලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති තෙල් තියෙන්නේ කටු 3යි. ඉතින් 5000ක් ගෙහුවොත් සාමාන්‍යයෙන් භාගයට වඩා කට්ටක් දෙකක් විතර නගින්න ඉඩ තියෙනවා. ඒ ගානට එන්න ඕන. එතකොට ඔයාලට තව මං හිතන්නේ ඊයේ දවසේ මේ වෙනකොට 11 වෙනිදා ඉඳන් මේ මාසේ 11 වෙනිදා ඉඳන් 11 වෙනිදා මම ට්‍රිප් එක මේ 0 කරේ. ඉතින් 11 වෙනිදා තමයි සර්විස් කරලා මම වාහනේ අතර ගත්තේ. ඉතින් එදා ඉඳන් ඔන්න අද 15 වෙනිදා 1275ක් දුවලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔහොම තමයි දුවන්න ඕන. නැතුව බෑ දිවෙනවා කොහොමත්. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් වෙලාව ඔයාලට පේනවා ඇති 8:07යි. ඉතින් මම මේ වගේ තැනක නතර කරගෙන ඉන්නේ. ෆෝන් දෙකක් charge එකට ගැහුවා. කාලෙ දින් නතර කරගෙන ඉන්නවා. එහෙනම් වීඩියෝ සීරීස් එක අරගෙන ඉන්න ඔන්න පටන් ගන්න හදන්නේ. එහෙනම් බලමු. අද මම 11 විතර වෙනකම් බලනවා. 11-12 විතර වෙනකම් බලනවා ට්‍රින්කෝ වල හයර් එකක් වැටේද කියලා. නැති වුණොත් කෙලින්ම මම හිමීට මෙහෙම කොළඹට යනවා. ඉතින් එහෙම වුණොත් මට පොඩි පාඩුවක් වෙනවා කරන්න දෙයක් නැහැ.
එහෙම දේවල් දරාගෙන ඉතින් යන්න දැනගන්න ඕන මෙහෙම දැන් මෙහෙම පැති වලට ආපුවාම රයිට් එහෙනම් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ගයිස් මට ඔන්න උදෙන්ම හයර් එකක් වැදුනා. උදේ කියන්නේ දැන් වෙලාව 10:20යි. ඉතින් මට නුවරට යන්න හයර් එකක් වැදුනා. ඉතින් ඔන්න ඩ්‍රින්කෝලින් දැන් යන්න හදන්නේ නුවරට යනකම්. එහෙනම් අපි යමු. ඉතින් මෙතනින් හරවන්න කියලා තමයි තියෙන්නේ නම් යන්න පුළුවන් හිතන්නේ පාරේ. අපි ගිහින් බලමු. මීටර 750ක් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. එහෙනම් අපි යමු. ඉතින් ඔයාලට පේන ඇති මේ දෙපැත්තම ඉතින් මේ විදියට මේ අර ගෙස්ලම ටාගට් කරලා හදපු පැත්තක්. ඉතින් සිනමන් බ්ලූ එක පැත්තෙන්ම තමයි වැටලා තියෙන්නේ හයර් එක. ඉතින් මම හිටියෙත් සිනමා ඊයේ ඩ්‍රොප් එක තිබුණෙත් සිනමන් බ්ලූ එකට. රයිට් එහෙනම් අපි යමු මේ ගිහිල්ලා ගෙස්ලා පික් කරමු. තව මීටර 300 තියෙන්නේ. එහෙනම් අපි යමු. ඉතින් ඔන්න ගයිස් දැන් මං ඉන්නේ නුවරට ඇවිල්ලා. ඔයාලට පේනවාද? 22376යි. ඉතින් මේගොල්ලන් ප්‍රොමෝෂන් එකකුත් තිබුණාද? ඉතින් ඒක නිසා අට 21000 ගානක් තමයි වැටුනේ. රයිට් මේ තියෙන්නේ හයර් එක. ඔයාලට පේනවාද? 22000 ගානක් පෙන්වන්නේ 21257ක් තමයි මම ගත්තේ කලෙක්ට් කරගත්තේ. එතකොට සර්විස් charge එක විදිහට 3356ක් කැපලා තියෙනවා. ඊට පස්සේ ඒක ආපහු හම්බෙලා තියෙනවා කියලා පෙන්වනවා. කොහොමද දන්නේ නැහැ. ඉතින් ඔක්කොම කිලෝමීටර් 182යි. ඔයාලට පේන ඇති ට්‍රින්කෝල් ඉඳන් කැන්ඩි වලට එනකන් ආවා. දැන් කැන්ඩි වල ඉන්නේ. ඉතින් අපි බලමු තව හයර් එකක් ගන්න. රයිට් එහෙනම් තව හයර් එකක් අරගෙන මං ඔයාලව හම්බෙන්න එන්න. එහෙම නැති වුණොත් මං අද මගේ ගෙවල් මේ කිට්ටුවමයි. ඉතින් එහෙම වුණොත් මං ගෙදර ගිහිල්ලා හෙට උදේම ආපහු පිටත් වෙනවා. රයිට් එහෙනම් අපි බලමු තව හයර් එකක් ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ මට නුවරින් හයර් එකක් වැටලා තියෙන්නේ. මේ දැන් සෑහෙන වෙලාවක් ඉන්නේ මේ අහට්ට මෙහට්ට දැන් 4 වටේ ගියා. ගිහිල්ලා තමයි මේ නැවැත්තුවේ. මෙන්න මෙයා තමයි මේ FF කියලා නමකින් දාලා තියෙන්නේ. තාම මේ කෙනා වෙන අතෙන්ට එන්න කියනවා මෙතෙන් එන්න කියනවා. දැන් මේ දැන් තැන් 3කට ගිහිල්ලා මේ අන්තිම තැනට ආවේ. මෙතනින් එහාට ආයේ යන්නේ මේ වීඩියෝ එක මම තියාගන්නවා මේ පික්මි හෙඩ් ඔෆිස් එකටත් පෙන්වන්න ඕන මේක. ඉතින් මේ මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන මේ කන්ටැක්ට් නම්බර්ස් වලයි ඔක්කොගේම. මොකද මේ නැත්තම් මේක මේ හරි ප්‍රශ්නයක් මේ මෙහෙම කට්ටිය ඉඳපුවාම හයර් දාලා අපිත් අනාත වෙනවනේ. මම ෆොටෝ එකක් ගහ ගන්න. මොකද මේක ඔයාලට දෙන්න බෑ. හේතුව තමයි මේ මෙතන කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. අනිත් එක තමයි මේ දැන් අලුත් පොලිසිස් එක්ක මේවා දාන්න බෑ. ඉතින් රයිට් අපි බලමු මේ කස්ටමර් එයිද නැද්ද කියලා. බලමු පොඩ්ඩක් ඉන්න බලමු. දාලා බලමු. කෝල් ගත්තට ආන්සර් කරන්නෙත් නැහැ. මේ ලොකේෂන් දාන්න කියනවා අට්ටමැට්ටයි. හරි එහෙමත් දාලා බලමුකෝ. දැන් බලමුකෝ තව ටික වෙලාව. ඔන්න ගයිස් 4 වටේ ගිහිල්ලා අන්තිමට හයර් එක කැන්සල් වුණා. ඒ හයර් එකම ආපහු ආවා. මේ තියෙන්නේ. දැන් මෙයා මේ තව කවුරු හරි ඩ්‍රයිවර් කෙනෙක් ගත්තා. මෙන්න මේ විදිහට මේ උඩ පේනවාද ඔයාලට කැන්ඩි කියලා විතරක් තියෙනවා. ඉතින් ඕක ගත්ත ගමන් ඔය මේ ඔහොම ගත්තාම ලොකේෂන් එකක් වැටෙන්නේ නැහැ හරියට. එතකොට ගිහිල්ලා 4 වටේ කරගෙන ඕන. ඒ හයර් එක දැන් මට ආපහු ආවා. දැන් ඔය ගත්ත ඩ්‍රයිවරුත් ඔය විදිහටම දැන් ඔය මං ගිහුව විදිහටම වටේනවා. ඔය නුවරට ඇවිල්ලා ලෝකල් කස්ටමර්ස්ලාගේ හයර් ගන්නකොට ටිකක් පරිස්සමෙන්. මේ පේනවනේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් දැන් මේ මම බැලුවා දැන් කොළඹට හයර් එකක් ගන්න තාම ඉතින් වැටුන්නේ නැහැ. දැන් මං හිමීට ඉතින් මේ යන්න තමයි හදන්නේ. මේ දැන් හිමීට මේ කටුගස්තොර පැත්තෙන් හිමීට මේ පැත්තෙන් සාමාන්‍යයෙන් හයර් වැටෙනවා. මම දැන් කටුනායකට යන්න තමයි හදන්නේ. එතකොට හෙට උදෙන්ම මට කටුනායක ඉඳන් වැඩ පටන් ගන්න පුළුවන්. ඒක නිසා මම දැන් හිමින් යනවා. එහෙනම් මේ ඔන්න මතක තියාගන්න මේ වගේ හයර් ගන්නකොට ටිකක් කල්පනාවෙන්. මේ වගේ කපටි ගෑනුත් ඉන්නවා. කට්ට කයිරා ටික වෙට්ට පිත්තල ගෑනු. මම දැන් කීවා ඉන්න කෙනෙකුගේ කන්ටැක්ට් නම්බර් එකක් හරි එහෙම කෙනෙක්ගේ මේ කරන්ට් ලොකේෂන් එකක් හරි එවන්න මම පික් කරගන්නම් කියලා. ඉතින් මේ එයා එහෙම එවන්නෙත් නැහැ. එතකොට මේවා පික්මි එකට කිව්වට පික්මි එකෙන් මේවා ගැන වැඩි ගණන් ගන්නෙත් නැහැ.
අන්න එතනයි තියෙන එකම ගැටලුව. පික්මියේ ඔය දැන් Uber hire දුවනකොට Uber එක පට්ට සේෆ්ටි මාරු විදියට යන්න පුළුවන්. දැන් මේ පික්මියගේ ඔන්න ඔය කතන්දරේ තියෙනවා. දැන් මම පික්මියකට කෝල් ගත්තා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ එක්කෙනෙක්වත්. ඒ කියන්නේ අද නිවාඩු දවසේ ඉඳ වෙන්න එහෙම වුණොත් බැරි වෙලා හරි දැන් නිවාඩු දවසේ කියලා ඩ්‍රයිවර් කෙනෙකුට මොකක් හරි දෙයක් වුණොත් එහෙම මොකද කරන්නේ? දැන් මේ එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින්. කරන්න දෙයක් නැහැ. හරි දැන් එහෙනම් ඉතින් යන ගමන් ඉන්නේ. කරන්න දෙයක් නැහැ. දවසේ අන්තිමේට උබේ මේ කාටද පික්මියකට බයින්න තමයි සිද්ධ වුනේ. කරන්න දෙයක් නැහැ. දැන් පික්මියගෙන් මට කතා කරලා කියනවා හයර් දුවන්න අරකයි මේකයි කියලා. ඉතින් පික්මියගෙන් මම හයර් දුවනව නැතුව නෙවෙයි. හැබැයි මේ වගේ හයර් ආපුවම කොහොමද දුවන්නේ කියන්නේ? එතකොට පික්මියගෙන් ඔන්න ඔය ගැටලුව තියෙනවා. පික්මියකටත් බයින්න වුණා කරන්න දෙයක් නැහැ දවසේ අන්තිමේට. එහෙනම් මේ අද දවසට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. මේ අද දවසට ඔන්න ඉවර කරනවා. මේ එතකොට මට Uber එකේ හම්බෙච්ච 22000 ගාන විතරයි අද දවසට තියෙන්නේ. අනිත් එක තමයි රුපියල් 5000ක තෙල් ගහගෙන ආවේ මම. මේ ත්‍රිකුණාමලෙන් 5000ක තෙල් ගහගෙන ආවා. නුවරට ඇවිල්ලා රුපියල් 750ක කෑම කෑවා. ඉතින් එතකොට බැලන්ස් එක හදාගන්න මොකද මම දැන් ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. ওই ටික තමයි මට වියදමකට ගියේ. රයිට්. එහෙනම් මේ අද දවසට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. එහෙනම් හෙට දවසේ ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.